මම ලියන්නේ සිය ගැන. හැබැයි මට හම්බුනේ සියගේ තාත්තගේ ඉන්ටර්විව් එක. අන්තිම මොහොත වෙනකල් මෙයා බලන් ඉඳි. අපිට කොහෙද හරි කියලා. මල පිටින් තියලා ගිහලා නම් මම අඩු කියන්නේ නැහැ. කොහේ හරි ගිහින් ළමයා ජීවත් කරගන්න. වහුගඩුව අපි තුල්න හරි මම ඒ වැඩේ කරගන්නවා. මල පිටින් තියලා ගියා නේද? අර දැන් තුව මැරිලා නේ. අර තිරසනේ ගල්ලා. ඒත් අර තාත්තා කියනවා මගේ දුව කරලා හරි ගමන්නේ මගේ ළඟට ගෙනල්ලා දුන්නා නම් එයා මේ ලෝකෙ කොහේ හරි ගිහින් යාගේ දුව බේර ගන්නවා කියලා. මම එහෙම කතාවක් කාලා නෑ ඊට කලින්. මම ට්‍රැක් එක වෙනස් කරා. මල්ලිවේ සියාගේ තාත්තගේ මගේ දුවේ සමා වෙන්න තාත්තාට වේදනාව දරා ගන්න බැලු තාත්තාට මගේ පපුව පැලෙවි පුතේ කම්පාව නුඹේ කිරි කැටි සුවඳ දැනේ මංගාව අවුරුදු 4ක් මං සෙනෙහෙන් වදපු දුව නරුමේ කෙසේ දන්නේ දරුවෙක් හදපු දුක ගෙදර සිනහව නිතර මව්ප නුඹ ආද නැනේ තාත්තා ළඟ මගේ හොරතල් දුව මතක අමෝරහම විසඩ සුලන් ඒ දවස් මතක් වෙද්දි හඬා විදුව සොයන් වේදනාව ඇති ඇවිලෙන මතකයන් රළ ගොඩ ගලයි සයුර පුරා කිල්ලවා මතකයන් මොන හිතකින්ද කෙලසන්නේ කිරි කැටි මල් ලස්සන මගේ සිවිතිව අර යන කල් දෙයෝ බලන හිටියේ ඇයිද වද දෙන කල් සිය බලන් ඉදි තාත්තා ඇවිත් බේර ගන්න කල්